ගම කොහෙද කියලා එහෙනම්? ගම්පහ ගම්පහනේ. දෙකටම ගම්පහ දෙකටන. සෝ ගම්පහ කොල්ලෙක් සෝ ගාල්ලේ එතකොට අපි පොඩ්ඩක් රවුමක්. ට්‍රිප් එකක් ආවා. ලොං ට්‍රිප් එකක්. ලොං ට්‍රිප් එකක ඉන්නේ ගම්පහ කොල්ලෙක්. රයිට් ඕකේ. සෝ ගිටාරයත් එක්ක ඉන්නවා කොල්ලා. මොකද්ද ඩ්‍රීම් එක ඔයාගේ? කවදා හරි ලංකාවේ හොඳ සිංගර් කෙනෙක් වෙන එක තමයි. ඕකේ. දැනට මොනවද කරගෙන ඉන්නේ? මියුසික් පැත්තේ කියන්නේ බෑන්ඩ්ස් වල ප්ලේ කරනවා. සුපර්. එතකොට මම වෝකල් ට්‍රේනින් ඒවත් කරලා තියෙනවා. රියැලිටි ෂෝ එකකට මුකුත් දාලා නැහැ. නෙක්ස්ට් ඉයර් එකේ මම try කරන්න ඉන්නේ. 2025 මොනවද එහෙනම් ඇචීව් කරගත්තේ? මගේ වෝකල් ට්‍රේනින් එක කම්ප්ලීට් කරා. ඊටස් වලින් ඒ පැත්තෙන් පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගත්තා. ඒ ටික තමයි දැනට 2025 ඔයාට මොකද්ද ඉගෙනුවේ? ඒ කියන්නේ සමහර ස්ට්‍රගල්ස් මොන කරදර ආවත් මොන බාධක ආවත් තමන්ගේ අර ඩ්‍රීම් එකට යන පාර මේ ඉගෙන අවහිර කරගන්න නැතුව ඒකට දිගටම කැප වෙලා වැඩ කළොත් ඒක මේ අචීව් කරගන්න පුළුවන්. මේ ගිටාර් එක මම දන්නවා මේක ගොඩක් ආටිස්ලා අතර ගන්නවා කියන්නේ ෆස්ට් ටයිම්. ඒක ගොඩක් ෆීල් එකක් එනවා තමන් මේ වගේ දෙයක් ගත්තා නම්. ඒක ලොකු දෙයක්. එතකොට මේක පළවෙනි පාරට ඔයාට අතට එනකොට ඔයා මොන වගේ ෆීල් එකක්ද? ඒ කියන්නේ මට මුලින්ම ඇල්ලුවට පස්සේ මෙහෙම මොකුත් මට දැනුමක් නැහැ. ඕකේ. ටික YouTube වීඩියෝස් බලලා එතකොට මම සෙල්ෆ් ස්ටඩි කරලා තමයි පොඩ්ඩක් ඉගෙන ගත්තේ. ඉගෙනගෙන දැන් මට යමක් කමක් කරගන්න පුළුවන් තත්ත්වෙට මම ඇවිල්ලා තියෙනවා. ඔය ක්ලාසස් වලට ඊට පස්සේ ගියා. ඔය කන්සෙප්ට් එකට ෆැමිලි එකේ කවුද මොස්ට්ලි ඔයාට සපෝට් කරන්නේ? ස්ටාර්ටින් එකේ ඉඳලා. අම්මයි තාත්තයි තමයි. අම්මයි තාත්තයි අපේ නංගි අපේ තාත්තා බේස් ගිටාරිස් කෙනෙක්. අම්මා සිං කරනවා. ඒවත් එක්ක අර මට ඒකෙන් පොඩ්ඩක් ආభాෂය ලැබිලා තියෙනවා. සුපර්. තව අවුරුදු 5කින් ඔයාව මොන වගේ ස්ටෑන්ඩඩ් එකකද ඔයා ඉන්න පුළුවන්? ඒ කියන්නේ ඔයා යන මාර්ගේ හරහා මගේම කියලා කොන්සර්ට් එකකින් මගේම සින්දු ටිකක් රිලීස් කරලා එළියට දාන්න තමයි හිතන් ඉන්නේ. සෝ ඒකට ඔයා වැඩ කරනවද? ඒකට වැඩ කරනවා. මුලින් දෙන මේ ඉෆෙක්ට් එක දුන්නේ නැති වුණොත් පස්සෙත් අවුල් වෙනවනේ. මුලින් දෙන ඉෆෙක්ට් එකම ඒක අචීව් කරගන්න කම්ම තියෙනවා. ආසම ටියුන් එක පොඩ්ඩක් ප්ලේ කරන්නකෝ. ආසයි අහන්න. නේ ඔයාලා පුළුවන් මේ පොඩ්ඩක් සිං කරන්නකෝ අප්පා. මොනවා හරි. බල බල